ආයිබෝවන් ඔබට සුබ දවසක් ටෙඩිස් කාසල් YouTube channel එක ඔබ විතාදරෙන් පිළිගන්නවා. අපි පහුගිය දවස්වල කතා කරා ඩාර්ක් රූම් තෙරපි ගැන නැත්නම් අඳුරු කාමර ගැන අපි කතා කරා. ඉතින් අපි කතා කරා ඒකේ මොකක්ද වෙන්නේ, ඒකේ කොහොමද කරන්නේ සහ කොහොමද ඒ වගේ අඳුරු කාමරයක් නිර්මාණය කරගන්නේ කියන ගැන අපි කතා කරා. අද මම ඔයගලන්ට කතා කරන්න යනවා මේ ඩාර්ක් රූම් එකෙන් නැත්නම් මේ ඩාර්ක් රූම් තෙරපි වලින් දරුවෙකුට ලැබෙන්න දේ මොනවද? ඒ කියන්නේ දරුවෙකුට මොනවද ඒකෙන් ලබා ගන්න පුළුවන් කියන එක. දැන් පිටරටවල දරුවන්ට විතරක් නෙවෙයි අර කියන්නේ ડિප්‍රෙෂන් වෙච්ච අයට බයිපෝලා වගේ දේවල් හැදිච්ච වැඩිහිටියන්ට පවා මේ ඩාර්ක් රූම් තෙරපි එක භාවිතා කරනවා. ඉතින් ලංකාවේ සමහර ස්ථානවල ඒක ඇති. ඉතින් මේ තුලින් දරුවෙකුට ලැබෙන ප්‍රතිලාභ නැත්නම් දරුවෙකුට ලැබෙන යහපත් වූ දේවල් මොනවද කියලා අපි බලමු. සමහර අයට දැන් මෙතෙන්ට ආවහම මොන සමහර අය මම ඩාර්ක් රූම් තෙරපි මේක. ඒ කියන්නේ අවධානය අඩුයි කිව්වම මම කියනවා ඩාර්ක් රූම් තෙරපි ආරම්භ කරන්න. ආපෝ මෙයා කරුවලට බයයි. කරුවලට බයයි නම් ඒ දරුවට එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි ඒ දේ දැන් අපි ඩාර්ක් රූම් එකේ කට්ට කරුවලේ දානව නෙවෙයිනේ. යම් ආලෝකයක් එක්ක දරුවා එකට හුරු කරලා එයාගේ අවධානය අපි හදාගන්න තමයි ඇත්තටම අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ඩාර්ක් රූම් තෙරපි එකකින් අපිට මොකද්ද විශේෂයෙන්ම අපිට ලැබෙන දේ තමයි හයිපර් ඇක්ටිව් හෝ ඔටිසම් දරුවගේ අවධානය හදාගන්න මේ ඩාර්ක් රූම් තෙරපි එක ගොඩාක්ම වටින සහ ගොඩක්ම හොඳ ප්‍රතිඵලාභයක් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ ඩාර්ක් රූම් තෙරපි එක. ඒ කියන්නේ අවධානය දරුවෙකුගේ හදා ගැනීමේ හැකියාව මේ තුලින් ඇති වෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි ශ්‍රවණය, පෙනීම සහ ස්පර්ශය කියන එක. ඒ කියන්නේ ශ්‍රවණය, පෙනීම, ස්පර්ශය දරුවෙකුගේ කියන්නේ අපි හිතමු පංචේන්ද්‍රිය ක්‍රියාකාරකම් කියලා. පංචේන්ද්‍රිය ක්‍රියාකාරකම් දරුවෙකුගේ වැඩි දියුණු කරගන්න පුළුවන්. මොකද දැන් අර අඳුරු කාමරයකදී එක ආලෝකයක් තුල අපි යම් දෙයක් කරාදී දරුවට ඒකට ඒ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ දැන් එයා ફોකස් වෙන්නේ එක දෙයකටනේ. දැන් අපි හිතමු දැන් මේ ආලෝකයේ තියෙන තැනක දැන් මම මෙතන ඉඳන් කතා කරාට මට මේ ආලෝකයේ හැමදේම පේනවා. මෙතන තියෙන දේවල් වෙන්න පුළුවන්, මෙතන තියෙන මල්ලක වෙන්න පුළුවන්, මට ඈතින් තියෙන දේ වෙන්න පුළුවන්. මේ හැමදේම මට පේනවා. හැබැයි අපි අඳුරු කාමරයක් ගත්තාම අපිට තියෙන හැමදේම අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ එක දෙයක් විතරයි. ඒ කියන්නේ ඒ නිසා අපිට පුළුවන් ඒ අපි ළඟ තියෙන දේට අවධානය යොමු කරලා අපේ අර ඇස අත සමායෝජනය කරගෙන අර පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය හොඳ ආකාරව මෙහෙවන්න මේ ඩාර්ක් රූම් තෙරපි එක අපිට ගොඩාක් උපකාරී වෙනවා. ඔබට ඔබගේ දරුවන් ගැන සොයා බැලීමට පවා කාලයක් නොමැති කාර්යබහුල ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ අතර ඔබට විශේෂ අවශ්‍යතා දරුවෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ ඔටිස්ටික් ADHD දරුවා වෙනුවෙන් සුදුසු පාසලක් නැත්නම් තෙරපි මධ්‍යස්ථානයක් සොයා ගැනීමට අනිවාර්ය වේ. එසේ සොයාගත එය ඉතා මිල අධිකයි. ටෙඩිස් කාසල් විශේෂ අවශ්‍යතා පාසලෙන් දීර්ඝ පළපුරුද්ද හේතුවේ නිවසේ සිටම ඔබේ දරුවා සමාජගත කිරීමේ විශේෂ වැඩසටහනක් අප සතු ඇත. ඔන්ලයින් තාක්ෂණය හරහා ලොව පුරා දරුවන්ට සාර්ථක අත්වැලක් වූ මෙම වැඩසටහන ඔබටත් අවශ්‍ය නම් ඔබටත් ඔබගේ දරුවාව සාර්ථක ලෙස සමාජගත කළ හැක. ඔබටත් ඉතාම ලේසියෙන් අප හා සම්බන්ධ විය හැක. ඒ දෙමාපියන් ලබාගත් ඒ ආශිර්වාදය අදම ඔබ ළඟා කරගන්න. එසේනම් නොපමාව වැඩි විස්තර සඳහා අප අමතන්න. ස්තුතියි. ඒ වගේම දැනුවත්භාවය වැඩි කරගන්න පුළුවන් වගේම සුපිරික්ෂාකාරීභාවය දරුවගේ වැඩි කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතන්න අපි සාමාන්‍ය පන්ති කාමරයක වැඩ කරද්දී ඔටිසම් දරුවෙක් නම් එයාගේ දැනුවත්භාවය හදන්න අපිට හරිම අමාරුයි. අපි සෑහෙන වෙහෙසක් දරන්න ඕනේ. ඉතින් මම මේ කාලය තුල මගේ දෙමාපියන්ව දැනුවත් කළා සහ මගේ ওই පිටරට මාත් එක්ක ඔන්ලයින් වැඩ කරන දෙමාපියව මම දැනුවත් කරලා මේ ඩාර්ක් රූම් තෙරපි එකේ මම ගොඩක් අයගේ අවධානය හදාගෙන තියෙනවා. ඒ අවධානයත් එක්ක එයාගේ සුපිරික්ෂාකාරීභාවය අපි වැඩි දියුණු කරගෙන තියෙනවා. මුලදී ගොඩක් අය කියන දෙයක් තමයි හරි අමාරුයි ටීචර් මේ අඳුරට කැමති නැහැ. මේක අපිට කන්ටිනියු කරගෙන යන්න බෑ ඒක. නමුත් මම කියන්නේ නෑ ඔයාලා කන්ටිනියු කරන්න. ඒක අපිට ඉදිරියට එහෙම කරගෙන යනකොට අපිට පුළුවන් දරුවා වර්ධනය කරන්න කියන එක. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වහම ඉතින් මාසෙකින් නැත්නම් සතියකින් කියනවා දැන් ගොඩක් හොඳයි මේ දේ අපි හදාගෙන තියෙනවා කියලා. ඉතින් මේ ඩාර්ක් රූම් තෙරපි එකේ අපිට ලබා ගන්න පුළුවන් හොඳම දේ තමයි දරුවා සුපිරික්ෂාකාරීභාවය සහ යාගේ ඒ තියෙන දැනුවත්භාවය අපිට වැඩි කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි මේ දරුවගේ තියෙන සම්බන්ධීකරණය සහ මෝට කුසලතා වර්ධනය අපිට කරගන්න පුළුවන් මේ ඩාර්ක් රූම් එක ඇතුළේදී. ඒ කියන්නේ දැන් මම අර මුලින් කිව්වා වගේ එකම දෙයයි කියන්න තියෙන්නේ මොකද අඳුර කියන්නේ අපේ මොළයේ ඒ තියෙන අම්ල පාලනය වෙන්නව ස්ථානයක්. ඉතින් මේ අඳුරේදී අපිට පුළුවන් එයා ක්‍රමානුකූල තැනකට වර්ධනය කරගෙන එයාගේ යම් දේවල් වල සම්බන්ධීකරණය සහ මේ මෝට කුසලතා වර්ධනය කරගන්න ඒවා වැඩි දියුණු කරගන්න මේ අඳුරු කාමරේ ගොඩාක් ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම තමයි මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සංජානන හැකියාව වැඩි කරගෙන ඒ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න මේ අඳුර කියන එක අපිට උපකාරී වෙනවා. මොකද මේ දැන් ඔයගොල්ලෝ හිතන්න අපිට නිින්ද යන්නේ අඳුරේදී ආලෝකයක් තියෙද්දි නිින්ද යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් ආලෝකයේ වෙලාවට නිදා ගන්න මිනිස්සු ඉන්නවා. නමුත් අපිට නිින්ද කියන්නේ රාත්‍රී කාලේ අපි හරි සුවයෙන් අපි ලබන්න කැමති දෙයක්. ඒකට ඔයගොල්ලෝ හිතන්න අපේ හැමදේම කාම් වෙනවා, හැමදේම සංසුන් වෙනවා. ඉතින් ඒ தත්ත්වෙට මේ අඳුර අපිව පාලනය කරන්න පුළුවන් වෙනවා. එහෙම පාලනය කරනකොට මොකද වෙන්නේ? අර ක්‍රමානුකූලව ඒ රටාවකට අපි යනකොට දරුවගේ තියෙන ඒ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා වගේම ඒ සංචානන වර්ධනය වැඩි කරන්න නැත්නම් ප්‍රවර්ධනය කරන්න මේ අඳුරු කාමර ගොඩාක් උපකාරී වෙනවා. තවත් කාරණයක් තමයි මානසික හා ශාරීරික ප්‍රවර්ධනය කියන එක. දැන් මේ අපි හිතමු ඔටිසම් වගේම හයිපර් ඇක්ටිව් දරුවෙක්ගේ ගත්තහම ඒගොල්ලෝ අධි ක්‍රියාශීලී. ඒගොල්ලන්ගේ මානසිකත්වයේ තියෙන පහළ වැටීමක්. ඒ කියන්නේ මානසිකත්වයේ ඉහළ යෑමක් නැහැ. ඒතර මේ මානසිකත්වය අපිට පාලනය කරගන්න මේක ගොඩාක් මේ උපකාරී වෙනවා වගේම ඒ කියන්නේ දරුවගේ තියෙන ඒ මානසිකත්වය යම් තැනකට ගේන්න මේ අඳුරු කාමර අපිට ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේ අඳුරු කාමරේදී අපි වැඩ කරන එක ඔයගොල්ලෝ අත්හදා බලන්න හරිම මේ ඒ කියන්නේ අපිට සමහර කන්ට්‍රෝල් කරන්න බැරි ළමයි සතියෙන් දෙකකින් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම ශාරීරික විවේකයක්. එයාට අර ඔතෙන්ට දැන් ආලෝකයේ හිතන්නකො හයිපර් ඇක්ටිව් ළමයෙක් පන්ති කාමරේ එළියේ තිබ්බම මුළු පන්ති කාමරේම දුවන්න තමයි බලන්නේ. හැබැයි මේ අඳුරු කාමරේ අපි වැඩ කරන්න ගත්තාම එයා අර එකපාරට බලනවා ඒ අඳුරු එයාට පේන තැන විතරයි අර ලයිට් ආලෝකයේ එන තැන විතරයි. එයාගේ අර මේ ඒ කියන්නේ අර ඒ දේවල් ඔක්කොම සංසුන් කරගෙන අපිට පුළුවන් වෙනවා ඒ දරුවගේ මානසිකත්වය පාලනය කරලා ඒ ශාරීරික විවේකයක් දෙන. ඒ කියන්නේ යා දුර ළමයෙක් නම් එයාට ශාරීරික විවේකයක් ඕනනේ. මේ තුලින් ඒ ශරීරයේ විවේකය අරගෙන අපිට ක්‍රියාකාරීත්වය යොදවන්න හොඳම අවස්ථාවක් වෙනවා. ඒ වගේම ආතති මට්ටම අපිට පාලනය කරන්න පුළුවන්. දැන් හයිපර් ඇක්ටිව් කෙනෙක් කියන්නේ එයා හරි අධි ක්‍රියාශීලී කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් මම මගේ පේරන්ට්ස්ලට කියන දේ තමයි මෙයා හයිපර් ඇක්ටිව් එක පාලනය කරන්න. ගෙදර දැන් යා කියනවා අනේ ටීචර් වැඩක් කරන්න බෑ. මුළු ගේ පුරාම දුවන මං කියන්නේ හරියට වෙන් කරගත්ත මේසේ පුටුව තියාගෙන කාමරේ කයිනක් ඕගොල්ලෝ වෙන් කරගෙන මෙයාලට මේ ඩාර්ක් රූම් එක පටන් ගන්න. ඒක පටන් ගත්තම උගලන්ට තේරෙයි වෙනස කරලා. ඉතින් ඒ දෙමාපියොත් කියන්නේ එළිය තියෙන තැනක වැඩ කරනවට වඩා මේ ඩාර්ක් රූම් එකේ කරන තෙරපි වලින් දරුවව ගොඩාක් කන්ට්‍රෝල් කරගෙන ගොඩාක් හොඳට ඒ ඇක්ටිවිටීස් කරන්න පුළුවන් කියන එක. එහෙනම් මේකදී ඒගොල්ලන්ගේ ආතතිය පාලනය කරලා යාට ශාරීරික විවේකයක් දෙනවා වගේම ඒගොල්ලන්ගේ අර කියන්නේ හැම ආතති මට්ටම යහපත් තැනකට ගෙනල්ලා එයාට ක්‍රියාකාරී දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ දරුවා ගොඩාක් සංසුන් වෙනවා සහ එයාගේ අපිට එයාගේ දරුවට තියෙන අරමුණ කරා දරුවව ගෙනියන්න මේ ඩාර්ක් රූම් එක අපිට ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් මේවා මොකද්ද කියන්නේ මෙහෙම කිව්වට මේක හරියන්නේ නැහැ. අපි ක්‍රියාකාරීව මේ දේවල් කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ දරුවාගේ දැන් ඒ සංසුන්භාවයත් එක්ක ආක්‍රමණශීලීත්වයත් අපිට පාලනය කරන්න පුළුවන්. දැන් ආක්‍රමණශීලීත්වය කියන්නේ අපි හිතමු ඔටිසම් දරුවෙක් හරි හයිපර් ඇක්ටිව් දරුවෙක් හරි ගත්තාම මේගොල්ලෝ කෑ ගහනවා, වැඩ කරන්න කැමති නැහැ, එක තැන ඉන්න කැමති නැහැ. හයිපර් ඇක්ටිව් ළමයෙක් නම් බඩු පොලේ ගහනවා, යාට දෙන දේවල් පාලනය කරන්න බෑ. හැබැයි මේ ඩාර්ක් රූම් එකකදී අපිට පුළුවන් දරුවා පාලනය කළා, සංසුන් කළා, එයාගේ ආක්‍රමණශීලීත්වය පාලනය කරලා එයා වැඩවලට ඉන්වෝල්ව් කරගන්න පුළුවන්. ඉතින් මේක ඔබට මෙහෙම කියනවට වඩා මම හිතන්නේ ඔබ මෙවැනි දරුවෙක් කියනවනම් ඔබ ඩාර්ක් රූම් තෙරපි ආරම්භ කරන්න. ඒව ඇතුලේ වැඩ කරන්න පටන් ගන්න, තෙරපි කරන්න පටන් ගන්න, මසාජ් කරන්න පටන් ගන්න, ස්පීච් තෙරපි එක කරන්න පටන් ගන්න, සෙන්සරි ඇක්ටිවිටීස් පටන් ගන්න. ඒවා ක්‍රමානුකූලව කාලසටහනකට කරන්න. දැන් අපි අපේ දෙමාපියන්ට දීලා තියෙන මේ අවර්ස් වල මේ දේ ඩාර්ක් රූම් එකේදී කරන්න, මේ විදිහට යන්න, ලයිට්ස් කොහොමද මාරු කරන්නේ, කලර්ස් කොහොමද භාවිතා කරන්නේ. මම හිතන්නේ මගේ පෙර වීඩියෝ එකේ මම කියලා දී නැති වර්ණ ගැන මේ ඩාර්ක් රූම් එකට මොන වර්ණද ගැලපෙන්නේ කියන එක.
ඒ නිසා මේ දේවල් එක්ක මේ ඩාර්ක් රූම් තෙරපි එක ඔබ ඉදිරියට ගෙන යන්න. ඔබේ දරුවගේ තියෙන ඒ ආතතිය පාලනය කරලා, හයිපර් ඇක්ටිව් එක පාලනය කරලා, ආක්‍රමණශීලීත්වය පාලනය කරලා දරුවා ඒ සාමාන්‍ය මට්ටම ඔබට ක්‍රියාකාරීව වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔබ අවධානය යොමු කරන්න. ඔබත් ඒ දෙයට යොමු වෙලා ප්‍රැක්ටිකලි ඔබේ දරුවත් ඒ දෙයට යොමු කරලා මේක කරලා බලන්න. ස්තුතියි.